හොඳයි පුතේ ඔයා දන්නවද මෙන්න මේ ගණිත ගැටලුවේ මේ හිස් තැනට එන්න ඕනේ උත්තරය මොකක්ද කියලා. මෙතන උත්තර 1 2 3 කියලා උත්තර වර්ග තුනක් තියෙනවා. උත්තර තුනක් තියෙනවා. මේක එන්න පුළුවන් අගය මොකක්ද? චුට්ටක් කල්පනා කරන්න. ඔයා කල්පනා කළා උත්තරය කමෙන්ට් සෙක්ෂන් එකට දාන්න. මම තා චූටි වෙලාවකින් ඔයාලට මේ ගණිත ගැටලුව හදන විදිය කියන්නම්. හොඳයි පුතේ මම මෙහෙම හිතන්නේ. මම හිතනවා පුතේ දැන් මේ කෙටි ප්‍රශ්නයක් නෙමෙයි. ඊටමත් ඉක්මනින් උත්තරයක් දෙන්න ඕනි කාරණාවක් තමයි තියෙන්නේ. ඉතින් පුතේ මෙන්න මේ වගේ ගණිත ගැටලුවක් ආවම ඔයා දන්නවා ඊටමත් පහසුවෙන් උත්තරය දෙන්න පුළුවන්. හැබැයි ඔයා කලබල වුණොත් එහෙම මේකට එන උත්තරේ ඔයාට පැටලෙන්න පුළුවන්. ඉතින් මෙන්න මෙහෙම හිතන්න. මං හිතන්නේ මෙහෙමයි පුතේ මේ වගේ ගණිත ගැටලුවක් ආවොත් දැන් මට මෙතන ඉලක්කම් දෙකක් තියෙනවා, සෙට් එකක් තියෙනවා, මෙතනක් තියෙනවා. ඉතින් මෙතනට එන්න ඕනි අගේනේ යහන්නේ. උත්තර තුනක් තියෙනවා. උත්තර තුනකුත් තියෙනවා. උතරින් කැමති එකක් තමයි තෝරගන්න තියෙන්නේ. ඉතින් මම ඉස්සල්ලාම හිතනවා පුතේ මෙතන 6 තියෙනවා, මෙතන 4 තියෙනවා. දෙකක් අඩු වෙලා වගේ පේනවා. ඊට පස්සේ එහෙනම් මෙතනත් දෙකක් අඩු වුණා නම් දෙක වගේ එකක් තියෙන්න එපා. පළවෙනියට එහෙම උත්තරයකුත් නැහැ. එහෙනම් ඒ මං හිතපු එකත් වැරදි. ඊළඟට පුතේ මම හිතනවා මේ සංඛ්‍යා දෙක එකතු කරනවා. 6යි 2යි 8යි. මෙතන 4යි 3යි 7යි. දැන් මෙතන එකතුව 6ක් වගේ වුණොත් එහෙම ඒත් නිකන් සම්බන්ධතාවයක් තියෙනවා. එහෙම 6ක් වෙන උත්තරයකුත් නැහැ. එහෙනම් මම ඊළඟට හිතනවා පුතේ මේ දෙක ගුණ කරනවා. 6 වරක් 2 12යි 4 වරක් 3 12 අන්න අහුණා පුතේ. මේ දෙන්නගේ ගුණිතයක් 12යි මේ දෙන්නගේ ගුණිතයක් 12යි බලන්න මෙතනත් ගුණිතය 12 වෙන්න ජෝඩුවක් තියනවද කියලා. 5 වරක් 2 10යි 12 වරක් 1 12යි. එහෙනම් පුතේ උත්තරේ කීයද? 12 සහ 1. දැක්කද? කලබල වෙන්න එපා පුතේ. මේ જાතිය ගානක් ආවම ඉතාමත් පහසුයි කියලා ඔයාලට පේනවා. හැබැයි ඔයා කලබල වුණොත් පහසුයි කියලා හිතලා ඔයාලට මේ ගණිත ගැටලුව හදාගන්න බැරි වෙනවා සහ ඔයාලට වෙලාව මදි වෙනවා. ඒක නිසා පුතේ කලබල වෙන්න එපා. එකින් එක හිතන්න, එකතුව හිතන්න, වෙනස හිතන්න, ගුණිතය හිතන්න නේද? එමෙිට කල්පනා කරාට පස්සේ ඔයාලට ලස්සනට උත්තරේ ගන්න පුළුවන්.